අම්මයි තාත්තයි නැති වෙච්ච දවසට ජීවත් වෙන විදිය ගැන හිතලා තියෙනවා. ඔයා ඒක මතක් කරන්නවත් කැමති නෑ නේද? තමන්ගේ තාත්තා තමන්ගේ අම්මා මේ ලෝකේ හැරදාලා යන දවස ගැන ඔයා කල්පනා කරන්නවත් කැමති නෑ. හරිද? මමත් කැමති නෑ. හැබැයි කවදා හරි නැති වෙනවද නැද්ද? කවදා හරි නැති වෙනවා. එදාට ඔයා ජීවත් වෙන්නේ කොහොමද කියලාවත් හිතලා තියෙනවා. හිතලා බලන්නකෝ. හිතලා බලන්නකෝ. අතපය වෙවුලන. අතපය වෙවුලන. අම්මා නැති වුණොත් මං කොහොම ජීවත් වෙයිද? තාත්තා නැති වුණොත් මට මොනවා වෙයිද? හිතලා දිනනවා. මම මේ කියන්නේ නිත්‍ය ස්ථිර ප්‍රශ්න. මොකද ඔබේ හැමදාම ඔය ආතල් එකේ ඔයාට ජීවත් වෙන්න බෑ.